මේක මේ ඇක්සස් රෝඩ් එක අඩි 20 පාර මේ ඔක්කොම පොඩ්ඩක් සුද්ධ කරලා මේව ගන්නවා. මෙතන පර්චස් 10ක් තුන ඩබල් ගරාජ් තියෙන්නේ. මෙතන මේ රෝලින් ෂටර් එක තියෙනවා. මෙතන වාහන දෙකක් පාක් කරන්න ස්පේසස් තියෙනවා. මෙතන විකට් ගේට් එක. තාම වැඩේ කරගෙන යන ගමන් තියෙන්නේ 75කට වැඩි ඉවරයි. මේ පැත්තෙන් පිටපස්සෙන් යන්න පුළුවන්. පර්චස් 10යි. සම්පූර්ණ ෆිනිෂින් ගහලා තියෙන බෙඩ්රූම්ස් තුනක් තියෙනවා. ඇටච් එකක් කොමන් එකයි සර්වන්ට් එකයි. මෙතන එක බෙඩ්රූම් එක. මෙතන ඩයිනින් ඒරියා එක. මෙතන කිචන් එක. මෙතන සිටින් ඒරියා එක. මෙතන කොමන් වොෂ්රූම් එකක් තියෙනවා. මෙතන බෙඩ්රූම් එක තියෙනවා. මෙතන බෙඩ්රූම්. මේකේ පුලි පැන්ට්‍රිය වදිනවා. මේ බර්න් එක එක්සෝස් එක ඒ ටික ඔක්කොම හයි වෙනවා මේකේ පුලි පැන්ට්‍රිය. පිටිපස්සේ සර්වන්ට් එක ටේබල් එකක් තියෙනවා. 2x4 ටයිල් එක යන්නේ මුළු ඔක්කොටම. ඒක ඩබල් හයිට් කරලා තියෙන සාමාන්‍යයෙන් අඩි 20ක් විතර උසයි උඩ මුදුනට. මෙතන ලස්සන කෝට් යාඩ් එකක් තියෙනවා. අපිට කෝට් යාඩ් එකේ මේ පැත්තට මේ කාර් පෝච් එක පේනවා මෙහි. මෙතන වාහන අතර වාහන දෙකක් විතර පාක් කරන්න ස්පේසස් තියෙනවා. වර්ගඩි 1600කට කිට්ටුයි. මේක ලක්ෂ 255ක් කියන ගාන නෙගොෂিয়েට් කරගන්න පුළුවන්. කොහොමද සුමාන දෙකක් දවස් 20ක් වගේ ඇතුළත වැඩි කම්ප්ලීට් කරගන්න පුළුවන් කියන එක තමයි ඕන කියන්නේ. ඔක thank you.